ගායන යුග දෙකක අපූර්ව සුසංයෝගයක්. අභිෂේකා විමල ධර්මසූරිය අකුරින් හැඩවුණු ඒ වගේම ඈ හා විශාරද නන්දා මාලනියන් ගායනා කරන මෑත කාලේ ඉතා ජනප්‍රිය ගීතයක්. ගැහැණුන්ගේ හදවතේ ගැඹුරුම තැන රිදුම් දෙන නිහඬ විලාපය. සපත් නිරෝෂය. සපත් නිරෝෂය කියද්දිම අපිට මතක් වෙන්නේ චද්දන්ත ජාතකය. චද්දන්ත ජාතකයේ චද්දන්ත හස්තියට ඉන්නවා තම පිරින්දෑවරුන් දෙදෙනෙක්. ඉතින් මෙම හස්තියා මහා සුභද්‍රාවට වැඩි ආදරයක් තියෙනවා කියලා චුල්ල සුභද්‍රාවගේ හිතේ ඇති වෙනවා සපත් නිරෝෂය. එනම් බිරින්දෑවරුන් දෙදෙනෙක් සිටින ස්වාමි පුරුෂයෙකුට එක් බිරින්දෑවක් තුළ ඇතිවන්නා වූ ඊර්ෂ්‍යාව තරහව. ජාතක කතාවට අනුව නම් ඇය නිරාහාරව කුසගින්නේ ඉඳලා මැරිලා යනවා. ඊළඟ ආත්මේ පරිගැනීමේ චේතනාවෙන්. සපත් නිරෝෂයක් නෑ මගේ ලොවේ අතිනියකගේ සුවඳ ඔබේ සුවඳ නොවේ දෙපත් රැනක් කළේ සාපයයි රුවේ උදුරගත් හාදුසුව සිවිලිමේ මැවේ. ඉතින් මෙම ගීතයේ බිරිඳ විසින් තම ස්වාමියාගේ අන්‍යයම් බිරිතට කියනවා සපත් නිරෝෂයක් නෑ මගේ ලොවේ කියලා. ඈ ඊළඟට කියනවා පතිනියකගේ සුවඳ ඔබ සුවඳ නොව ඔබ අන්‍යම් පෙම්වතියක්. පතිනියකගේ සුවඳ ඒක නෙවෙයි. ඒ සුවඳ ඔබ තුල නැහැ. දෙපත් රෑනක් කළේ ශාපයයි ඔබෙරුවේ. අපගේ එකපත් රෑනක්සේ ගෙවිච්ච ආදරණීය විවාහ ජීවිතය දෙපැත්තක් කළේ මගේ ස්වාමියා උදුරගත්තේ ඔබේ රූපය. රූපය ශාපයක්සේ මගේ ජීවිතයට බලපෑවා කියලා කියනවා. උදුරගතින් හාදුසුව සිවිලිමේ මැවේ. කියන්නේ ඈ දැන් තනි වෙලා. ඈ තනි අහනක ජීවත් වෙන්නේ. ඇගේ ස්වාමියාගේ සිතුවිලි හැඟීම් ලිංගික ජීවිතය සැනසීම ඇගේ ආදරය මේ හැම දේම අන්‍යම් පෙම්වතිය විසින් උදුරාගෙන ඇයට තනියහන විතරක් ඉතුරු වෙනවා. ඈ දැන් තනි වෙලා. සැබවින්ම ඈ ඒ දුන් හාදු ඒ ප්‍රේමය ගැන හිතනවා. සපත් නිරෝෂයක් නෑ කියා ස්ථිරද ගඳ පාන මලක් සුවඳ බව දන්නවද තුන්පතේ රැනකට පිය සමර කුමකටද හාදු උතුරන්න බෑ දින දෙයක් දන්නවද. ඔන්න දැන් අන්‍යම් බිරිඳ කියනවා සපත් නිරෝෂයක් නෑ කියා ස්ථිරද. ඇයට දැනෙනවා පෙම්වතාගේ බිරිඳ කියන වචන වලින් සපත් නිරෝෂයක් ඈ තුල තියෙනවා කියලා. ඇය අහනවා ගඳ පාන මල වුවද සුවඳ බව දන්නවද? ඕනෑම ස්ත්‍රියක තුල යම් ආකර්ෂණයක් ලක්ෂණක් සුවඳක් තියෙනවා. ඉතින් හරි අපූර්ව උපමාවක්. ගන්ධපාන මල කියන්නේ ආක්‍රමණශීලී ශාකයක්. ඈ කියනවා තුන්පත් රෑනකට පිය සමර කුමකටද? දැන් මොනවටද මේ දේවල් ගැන කතා කරලා? හාදු උදුරන්න බෑ දෙන දෙයක් මිස. දන්නවද? හාදු උදුරන්න බෑ. ඔබේ සැමියාගේ හදවත මම උදුරගත්තේ නෑ. ඔහු විසින් මට ඒ ලබා දුන්නා. අපි නැවතත් බිරිඳගේ හඬ ඉස්මතු වෙනවා. ඒ අහමු. රාධා ක්‍රිෂ්ණා කියා ලීවාට ඉතිහාසේ කෘෂ්ණගේ පන තිබුණේ රුක්මනී
කෙනා දින ළඟයි ගණන් හදපන් අහසේ. අපි දන්නවා මේ ප්‍රේම වෘත්තාන්තය. රාධා ක්‍රිෂ්ණා කියලා ලීවාට ඉතිහාසයේ ක්‍රිෂ්ණාගේ පණ තිබුණේ රුක්මණියගේ දැසේ. ඉතිහාසයේ ක්‍රිෂ්ණාට රාධා වෙනුවෙන් ඉඩක් තිබුණට ඇත්තටම රුක්මණියගේ දැසේ තමයි ක්‍රිෂ්ණාගේ පණ තිබුණේ කියලා බිරිඳ කියනවා. තියක් මෝනෙමද සංසාර ප්‍රේමයට අත්සනට හිමි වේවි ඒ සිරුර සීතලට. මං ආදරේ කළේ පනගෙහෙන හදවතට වියකුණත් මතකයත් ඇති අලුත් රාධාට. ඇත්තටම නීතියක් ඕනමද සංසාරගත ප්‍රේමයට? හරි අපූර්ව ප්‍රශ්නයක් නේද? ඒක මේ ලෝකෙ සිටින සෑම මනුස්සයෙකුටම සංසාරගත පුරුදුවලට සංසාරගත හමුවීම් වලට නීතියක් අවශ්‍යද? නීතිය අපි මේ හමුවන සසර ගනුදෙනුවකට අපිට නීතියක් අදාළ නැහැ. අත්සනට හිමි වේවි ඒ සිරුර සීතලට. ඔබට කසාද සහතිකයට හම්බ වෙනවා. හැබැයි ඒ සිරුර සීතලට. ඒ කියන්නේ හදවතක් නැහැ. විවාහයට පමණ අත්සනට පමණ සීමා වුණු හැඟීම් නැති මිනිස්සෙක් තමයි ඔබට හම්බ වෙන්නේ. මම ආදරය කරේ හදවතට. ඇයි කියනවා මම ආදරය කරේ හදවට වියකුණේ මතකයන් ඇති අලුත් රාදාට. හරි අපූර්වයි.